අයිබෝන් අද අපි කතා කරමු වාස්තු විද්‍යානුකූලව නිවසක ප්‍රධාන දොර ගැන කොහොමද අපි වාස්තු විද්‍යානුකූලව හඳුනාගන්නේ කියන එක සම්බන්ධව. නිවසක ප්‍රධාන දොරක් නැත්නම් මංගල ద్వාරයක් තියෙනකොට අපි බලන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔබගේ නිවසේ ප්‍රධාන දොර ඔබ ස්ථානගත කර ගැනීමේදී ඒ තියන්න ඕනේ ප්‍රධාන දිශාවකට. එහෙනම් මොනවද මේ ප්‍රධාන දිශා? ප්‍රධාන දිශා කියන්නේ උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර. මෙන්න මේ යන දිශාවන් හතර තමයි ප්‍රධාන දිශාවන් කියන්නේ. ඔබ ඒ අනුව ඔබගේ නිවසේ ප්‍රධාන දොර මෙන්න මේ ප්‍රධාන දිශාවට අසු වෙනවා නම් අන්න ඔබගේ නිවසේ වාස්තු දෝෂ නොමැති වාස්තු යෝග්‍ය සහිත ප්‍රධාන දොරක් ඔබට හිමි කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඔබ තව දෙයක් දැනගන්න ඕනේ. බොහෝමයක් නිවාසවල අපි දකිනවා සාලය කියන දේ පිහිටවලා තියෙන්නේ වැරදි දිශාවක්. මොනවද මේ වැරදි දිශාව? වාස්තු විද්‍යානුකූල සාලයක් සුදුසු වන දිශාව කියන්නේ උතුර සහ නැගෙනහිර අතර පවතින ඊශාන කොටස අහු වෙන විදිහට පවතින සාලය. නැත්නම් ඔබගේ නිවසේ නිරත දිශාවට සාලය පවතිනවා. අන්න ඔතනදී ගැටලුවක් ඇති කරනවා වාස්තු දෝෂ සහිත නිවසක් නිර්මාණය කිරීමට. අන්න එහිදී ඔබ බටහිර දිශාවේ පවතින දොර ප්‍රධාන දොර විදිහට පවත්වාගෙන සාලය නිරත දිශාවේ පවත්වා ගන්නවා නම් ඔබගේ ප්‍රධාන දොරේ තියෙන දෝෂකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න මේ දේ තමයි වාස්තු විද්‍යානුකූල බටහිර දිශාවේ ප්‍රධාන දොර නොසුදුසුයි කියන එක ඔබ හඳුනාගෙන අසා ඇති. එවිට අපි කරන්නේ බටහිර දිශාවට එන්ට්‍රන්ස් ලොබි එකක් වයින්බට බර කරලා එන්ට්‍රන්ස් ලොබි එකක් ලබා දීලා ප්‍රධාන සාලයට සම්බන්ධ කරනවා මෙන්න මේ එන්ට්‍රන්ස් ලොබි එක. එතකොට ප්‍රධාන දොර පවතින්නේ එන්ට්‍රන්ස් ලොබි එකට. නමුත් සාලය කියන එකට එන්ට්‍රන්ස් ලොබි එකේ වයින් පැත්තෙන් බර කරලා උතුර සහ නැගෙනහිර අතර කොටසට අපි ප්‍රධාන සාලය ගෙන යාමට අවශ්‍ය වෙනවා. මෙහිදී තමයි ඔබගේ නිවසේ ප්‍රධාන දොරේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ප්‍රධාන දොරක් නිර්මාණය වීමේදී එයට ආලෝකයට වාතාශික සම්බන්ධ විය යුතු වන්නේ ප්‍රධාන දිශාවේ සුබ ශක්තියින් ක්‍රියාත්මක වන දිශාවට. ඒ කියන්නේ උතුර සහ නැගෙනහිර අතර පවතින ඊශාන දිශාවත් සමග ඔබගේ ප්‍රධාන දොර ඍජුව සම්බන්ධ වීමක් තිබිය යුතුමයි. එවිට තමයි ප්‍රධාන දොරක තියෙන විද්‍යානුකූලව අපි හඳුන්වා දෙන ශක්තිය නැත්නම් සුබ ශක්තිය ඔබ නිවසෙන් පිටතට යාමේදී වගේම නිවස අභ්‍යන්තර ඇතුළේමේදී ඔබගේ මනස නිරවුල්ව, මනස නිරෝගීව ඔබ ආවේගශීලී ගති මනසින් ඉවත් කරගෙන ඔබ නිවස අභ්‍යන්තරයට ඇතුල් වීමට ඔබ සුබ ශක්තියින් ක්‍රියාත්මක කරන සුබ ශක්තියින් සමග ඔබ නිවසින් පිටතට යාමට ක්‍රියාත්මක කරන ප්‍රධාන දොරක් නිර්මාණය වෙන්නේ. තවත් කාරණයක් තියෙනවා ප්‍රධාන දිශාවන් වල අපි කතා කරනවා පාද බෙදීම් ශාස්ත්‍ර. බොහෝමයක් පාද බෙදීම් ශාස්ත්‍ර පිළිබඳව ඔබ වීඩියෝ බලන්න පුළුවන් මේ අන්තර්ජාලය තුලින්ම. නමුත් මේ දේ තුල අපි කතා කරන්නේ ප්‍රධාන දිශාවන් වල තියෙන බුද්ධ ගුරු සිකුරු යන කොටස් වලට තමයි ප්‍රධාන දොර එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ පාද බෙදීමේදී අපි නවග්‍රහයන් තමයි පාද බෙදීම නිවර්දි වන්නේ. ඒ කියන්නේ අපි මේ ඉපැරණිම ක්‍රමය තමයි පාද බෙදීමේදී නවග්‍රහයන් පාද බෙදීම. ඒ තුලින් බුද්ධ ගුරු සිකුරු කියන්නේ ප්‍රධාන දිශාවන් වල 80 ග්‍රහ නම ග්‍රහ 3 දෙනා. මෙන්න මේ ග්‍රහ 3 දෙනාට තමයි ප්‍රධාන දොරක් එකතු වෙන්න ඕනේ. එවිට තමයි ඔබගේ නිවසේ ප්‍රධාන දොරේ ශක්තිය වර්ධනය කරගන්නකොට හැකියාව ලැබෙන්නේ. තවත් කාරණා බොහොමයක් තියෙනවා. ප්‍රධාන දොරක් නිර්මාණය කිරීමේදී කිසි විටකත් නිවස අභ්‍යන්තරේ මුළු අහුවෙන විදිහට ප්‍රධාන දොරක් නිර්මාණය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ප්‍රධාන දොරට එක එල්ලේ කණු පිහිටවීම ඉතාමත් අසුබයි. නමුත් මේ දේ අපි කණුව සමග පවතින දුර සහ ඒ බාධාකාරීත්වය අඩුයි නම් අනේ වගේ දේවල් වලින් ඒක වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඍජුවම කණුවක් ඔබගේ නිවසේ ප්‍රධාන දොරට කෙලින් තියෙනවා නම් නිවසින් පිටත බහිනකොට ඍජුවම කණුවක් තියෙනවා නම් අන්න ඒක මූලක් දෝෂය කියන දෝෂයට අයිති වෙන ගැටලුවක් පවතින බව ඔබ හඳුනා ගන්න. ඒ දේ වෙනස් කරගන්න ඔබගේ නිවසේ පවතිනවා. තවත් කාරණේ තමයි ප්‍රධාන දොරකට ලබා ගන්නා ලී වර්ගය. ප්‍රධාන දොරකට ලබා ගන්නා ලී වර්ගය කිරි ගහක ලීය ලබා ගන්නවා නම් ඉතාමත් සුබයි. තවත් කාරණයක් තමයි ප්‍රධාන දොරට කෙල්ලේ කටුගස් එනත්තම් කටු පඳුරු තිබීම වාස්තු විද්‍යානුකූලව නුසුසුයි. ඒ කියන්නේ ඔබගේ නිවසේ මෙවැනි දේවල් ඔබගේ නිවසේ පිහිටලා තියෙනවා නම් කටු සහිත පඳුරු සහිත ශාක තියෙනවා නම් ඒ දේවල් ඔබ ඉවත් කරගන්න. මෙතනදී ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ කෝමාරිකාවල කටු තිබුණාට කෝමාරිකා කියන ශාකය කිසි විටකත් හානිකරදායක දෙයක් නෙවෙයි. ඔබගේ වාස්තු දෝෂ ඇති කරන දෙයක් නෙවෙයි. ඔබගේ නිවසේ වාස්තු යෝගය වර්ධනය කර ගැනීමට කෝමාරිකා ශාකය නිවසේ ඉදිරියේ තිබීම යෝග කාරකයක් විදිහට තමයි අපි හඳුන්වා දෙන්නේ. කටු සහිත නමුත් කෝමාරිකා ශාකය යෝග සහිත ශාකයක් විදිහට තමයි වාස්තු විද්‍යාව අපි හඳුන්වා දෙන්නේ. ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න
ඔබගේ නිවසේ ප්‍රධාන දොර ප්‍රධාන දිසා 4න් එකකට යොමු කිරීමටත් ඔබගේ නිවසේ ප්‍රධාන සාලය උතුර සහ නැගෙනහිර අතර පවත්වා ගැනීමටත් බුද්ධිමත් වී කටයුතු කරන්න. එයිට ඔබට ඔබගේ ප්‍රධාන දොරේ ශක්තිය වර්ධනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.